අද මං හදන්න යන්නේ නෙළුම් මලක්. ඉතින් එන්නේ එකට නෙළුම් මලක් කිව්වට මම මේ ගොඩක් හදන්න ගත්ත එකක්. මෙන්න මේ අවශ්‍ය බඩු තමයි මේ තියෙන්නේ මලට අවශ්‍ය. ඉතින් මෙන්න මේ පයිප් ක්ලීනර් එකක් අරගෙන ඒ පයිප් ක්ලීනර් එක කොටස් 3කටම කපා ගන්නවා. සමාන කොටස් 3කට කපා ගන්නවා. දැන් මෙහෙම දැන් කොටස් 3කට කපා ගන්නවානේ. දැන් අපි සාමාන්‍ය නෙළුම් මලක් කරනකොට එක එක සයිස් එකට හදාන්න පුළුවන් තමන් කැමති විදියකට. දැන් මම හදන්න යන්නේ පෙති 7 එකක්. ඒකට එක පෙති පොඩි පෙති 7යි ලොකු පෙති 7යි තමයි මම හදන්නේ. ඒ ලොකු පෙත්තකට මම ওই තුනේ කියන්නේ තුනට කපා ගන්න කොටස් 3ක් ගන්නවා පෙත්තකට. පොඩි පෙත්තකට කොටස් 2ක් ගන්නවා. මෙන්න මේ විදියට මෙම කපාගෙන එක සයිස් එකට ඉස්සෙල්ලම කපාගෙන අපි අයින් කරගන්නවා. එතකොට අපිට එකපාර හදන්න ලේසියි. එතකොට මේ තුනේ කොටස මෙන්න මේ වගේ දෙකට අපි නවා ගන්නවා. ඒ නවා ගන්නවා. ඒක එකපාර ටික කරගන්න පුළුවන්. අපිට දැන් පයිප් ක්ලීනර් මේකට ගොඩක් ඕන වෙනවා. එතකොට දැන් මැද රේණුව හදනවා. ඒ රේණුවට ඕන වෙනවා. එතකොට ඒ රේණුවට මම ගත්තේ මේකේ අර ඉස්සෙල්ලම දාලා තිබ්බ මේකේ කහ පාට තමයි මම ගන්නෙ. කොළ පාට අරන් තියෙන්නේ නටුවට. ඒ නටුවට තමයි කොළ පාට ගන්නෙ. ඉතින් ඒවත් මම කපාගෙන තියාගෙන ඉන්නේ. මේ විදිහට ඉතින් අපි ඔක්කොම නවා ගන්නවා. ඊට පස්සේ අර අපි දැන් ඊගාට දැන් මේ මැදට කියන්නේ පැත්තේ මැදට මේ ඔය කොටස් තුනේ කොටස් තුනට කපාගත්ත කොටස් දාන්න ගත්තට අපිට ඒකට වටේට ගන්නකොට අපි පයිප් ක්ලීනර් එක සාමාන්‍යයෙන් දෙකට කපා ගන්නවා. ඒ කපාගෙන ඒකත් අපි අර මැද සලකුණු වෙන්න තමයි චුට්ටක් අර නම් මෙහෙම නවා ගන්නෙ. ඒ ටිකත් ඔක්කොම නවා ගන්නවා එහෙම. ඊළඟට දෙකට කපාගත්ත එක සමානව අර දෙකට කපාගත්ත පයිප් ක්ලීනර් එකේ එක කොටසක් අරගෙන ඒකට අර මේ පොඩියට කපාගත්ත අර දෙකක් දාලා පෙත්ත හදාගන්න. මේ පොඩි පෙත්ත හදන්න තමයි එහෙම දෙකක් දාන්නේ. ඔය වගේ අර ඇතුළට 3ක් දාන්න ඕනේ මේ ලොකු පෙත්තක් හදාගන්න. මේ විදිහට හදාගන්නවා. ඉතින් ඊට පස්සේ අර ඔන්න දැන් එකට එකතු කරගන්නවා. අර එහෙම මෙව කරලා එකට එකතු කරගෙන අර පයිප් ක්ලීනර් එකෙන්ම අපිට වටේ එහෙම ගැට ගහ ගන්න පුළුවන්. ඒවට ඒක සාර්ථක නැහැ. මේ ඒක ලස්සනක් වෙන්නේ පෙත්ත. ඒ හින්දා මම කරේ මෙන්න මේ නූලක් අරගෙන නූලෙන් ගැට ගහලා තමයි හදාගත්තේ. මෙන්න මේ විදිහට පෙත්ත හැඩේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ මම කරන්නේ අර මැද රේණුව හදාගන්න අපි පයිප් ක්ලීනර් එකෙන් ඒ දෙකට කපාගෙන ඉවිල්ලා ඒකට අර තුනට කපාගෙන කොටස් අර විදිහටම ඒකෙම මෙව කරනවා. කියන්නේ ඒකෙම ඔතා ගන්නවා. තුනේ කොටස් 6ක් විතර ඔතා ගන්නවා. එන් තමන්ට ඒ කියන්නේ හිතා ගන්න බලන්න තමන් ගන්න පෙති සයිස් එකට තමයි ඒ කියන්නේ වටේ ඒ කියන්නේ මැද හදා ගන්න ඕනේ තමන් ගන්න පෙති ගාන අනුව. දැන් මම පෙති 7ට තමයි දැන් මේ සයිස් එකට මේ විදිහට හදාගත්තේ. ඒක අර ලස්සනට ගන්නට එක සයිස් එකකට ගන්නවා වටේ. ඊට පස්සේ ඒකේ උඩ අර පේන ටිකට තව පයිප් ක්ලීනර් එකකින් භාගයක් අරගෙන ඒක මෙන්න මේ විදිහට රෝල් කරනවා. රෝල් කරලා ගම් ගන්නවා. මොකද දිගෑරෙනව නැත්තම්. ඒකට ගම් ගාලා ඒක අර ඒ සයිස් එකට උඩ රේණු අර මැද රේණුවේ ගන්න සයිස් එක ප්‍රමාණයට තමයි අපි බලන්නේ. මේ විදිහට මම අම්මා හිතාත්තේ පොඩි කතාවක ඉන්න ගමන් තමයි මේ වැඩේ කරේ. මෙන්න මේ විදිහට අර ඒකේ සයිස් එකට තමයි එන්න ඕනේ. ඊට පස්සේ ගම් ගාලා
ඒකට අලව ගන්නවා. ඒ අලව ගත්තට පස්සේ අර රේණු වගේ තියෙනවනේ අර පොඩි. ඒකටම අපි සුදු පාට අර රේණු තියෙනවා. ඒක තමයි ගත්තේ මම. දැන් ඒකට අර කම්බිය දානවා. දැන් කම්බියට අලව ගන්න ඕනේ. අලව ගන්න කලින් පයිප් ක්ලීන් එකෙන් උතා ගන්නවා. උතාගෙන මෙන්න මේ විදියට ගම් ගාලා අර ඇතුලෙන් මේක ඇතුලේ අර ඒක අර උඩ අලව ගන්නවා. ඊට පස්සේ කරන්නේ දැන් ඔය දැන් වටේ දැන් එළිය අර විසිරලානේ තියෙන පයිප් ක්ලීන් ටික. දැන් මට දැන් දිග වැඩි වගේ කියලා හිතුනේ හින්දා ඊට පස්සේ මේ විදිහට කපා ගන්නවා පොඩ්ඩක්. ඊළඟට ඒකට ගම් ගාලා අර ඔක්කොම ටික අලව ගන්න ඕනේ කම්බියට. මේ විදිහට ඔක්කොම يعني ඇලවෙන්නේ නැත්නම් අර සමනේ ඔහම ගාලා ඇලවෙන්නේ නැති ටිකක් තියෙනවා. ඒක ඊට පස්සේ උඩින් අලවන්න. මෙන්න මේ විදිහට මේ අර දැන් ඇලවෙන්නේ නැති එකන්නේ තියෙන්නේ මෙතන. ඒක මම ඒ ගම් ගාලා අලවන්නවායි. මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් subscribe කරලා තියාගන්න. ඉතින් මම ගත්ත සුදු රේණු ටික ඊට පස්සේ ඒක දැන් අලව ගන්න ඕනේ. ඒක අලව ගන්න චුට්ටක් ඉස්සෙන්න يعني උඩට වෙන්න හිටින්න තමයි ඒක අලව ගන්නෙ. ඒකට තමන් කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. ඒ ප්‍රමාණයක් නෑ. ගොඩක් අලවන තරමට ඉතින් ලස්සනයි. මේ විදිහට අලව ගන්න ඕනේ හිමින් සැරේ. දැන් මේක අලව ගත්ත කියන්නේ මලේ මැද කොටස ඉවරයි හදලා. කම්බියත් එක්ක. උතුම ගන්නට වෙන්න මේ විදිහට අලව ගන්නවා. ඒකට තම සුදු පාටම කියලා ඕනෙත් නෑ. තමන් කැමති පාටක් දාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් තියෙන්නේ මේකට පෙති ටික අලව ගන්න එක තමයි තියෙන්නේ. මේ පෙත්ත හැඩයට ඒ කියන්නේ පෙත්ත අර හදාගත්ත පස්සේ මං කොහොමද නවාගෙන හදාගන්න කියලා. මෙන්න මේ විදිහට අපි මේ අලව ගන්නනේ වටේ. දැන් ඊට පස්සේ දැන් උඩ රවුම අලව ගත්තට පස්සේ දැන් ඊට පස්සේ ලොකු පෙති ටික තියෙනවනේ. ඒ ලොකු පෙති ටික අලව ගන්නකොට අපි අලව ගන්න ඕනේ පෙති දෙකක් අතරට. එතකොට තමයි ඒක ලස්සනට එන්නේ. දැන් මම මේකේ මෙන්නන්නේ උඩ පොඩි පෙත් අලවනවා විතරයි. ඊළඟට යට පෙත් අලවනකොට අපි අලවන්න ඕනේ මේ පෙති දෙකක් අතරට තමයි ලොකු පෙත්තක් අලව ගන්න ඕනේ යටින්. මම අන්තිමට ෆොටෝ එකක් දාන්නම් මම හදපු එකේ. ඒකෙන් බලාගත්තා ඒකේ තියෙනවා ඒක බැලුවම තේරෙනවා මේ මල හදුවාම මේ විදිහට තමයි ඔය පොඩි පෙත්ත එන්නේ. ඊට පස්සේ අර ඒ දෙක පෙති දෙක අතරට තමයි අර ලොකු පෙත්ත යටින් අලව ගන්න ඕනේ. අනික අපි අර උඩ අලව ගත්ත එකේ ඔය කහ පාට එකට චූටි සෙන්ටිමීටර් භාගයක් විතර යට වෙන්න වගේ තමයි අලව ගන්නත් ඕනේ. මෙන්න මේ වගේ තමයි අන්තිම හදපු එක.